ඉතින් කොහොමද වලට ඉතින් මම හිතනවා ඔයාලා හොඳින් ඇති කියලා. ඉතින් ගොඩක් කාලෙකින් මේ වීඩියෝ එකක් ගන්නත් බැරුණා. ඒ නිසා තමයි මම මේ වීඩියෝ එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ. ඉතින් ඔයාලා දන්නවා මොකද්ද මම කතා කරන්න යන්නේ කියලා thumbnail එක දැක්කනම්. ඉතින් අද review liquor review වීඩියෝ එකක් කතා කරන්න යන්නේ. මෙන්න මේ අලුත් බියර් එක ගැන. ඉතින් ඔයාලා මේ විදිහට දන්නවා මේ බියර් එක මොකද්ද කියලා. ඉතින් මම කියන්නම් මේක වෙලා Lion True Bond බියර් එක. මම දැනට මාසෙකට විතර කලින් තමයි මේක වෙළඳ පොළට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක ගැන විස්තර අපි අද කතා කරමු. මේකේ එතකොට ටේස්ට් එක කොහොමද, ඇරෝමා කොහොමද කියලා කතා කරමු. ඉතින් මම මුලින්ම මේකේ තියෙන විස්තර ටිකක් කියන්නම්. ඉතින් මේකේදී මේ Lion True Bond කියන බියර් එකේ alcohol percentage 0.8%. එතකොට මේක මිලි 625 බොටල් එකක් තමයි මේක. එතකොට මේකේ කියනවා with Scotch malts වලින් තමයි මේක හදලා තියෙන්නේ කියලා කියනවා. ඉතින් මොකද්ද මේ ස්කොච් මෝල්ට්ස් කියන්නේ කියලා ඒක පොඩ්ඩක් මම ඔයාලට පොඩ්ඩක් පැහැදිලි කරන්න. මුලින්ම ඔයාලට කිව්වොත් එහෙම ඔයාලා දන්නවා සම ලයන් ස්ටෝන් එක කියන එක ඔයාලා ගොඩක් දන්නවා. මේ ලයන් ස්ටෝන් එක ගත්තාම ලයන් ස්ටෝන් එක හදන්න ගන්නේ බාර්ලි සහ රයිස් සෝ කෝන් තමයි හදන්න ගන්න. ඉතින් ඒකෙදී 8.8 වෙනකන් ඒවා පැසවලා තමයි ස්ට්‍රෝම් බියර් එක හදන්න. ඉතින් මේක තමයි ලංකාවේ පළවෙනිම ස්කොච් මෝල්ට්ස් වලින් හදන බියර් එක. ඉතින් මේ ගැන කතා කරද්දි මේ ස්කොච් මෝල්ට් ගේන්නේ ස්කොට්ලන්ඩ් වලින්. ඒවා ගෙනල්ලා එහෙන් ගෙනත් තමයි මේක හදන්න කියලා තමයි කියන්නේ. ඉතින් ඔයාලා දන්නවා සාමාන්‍ය ආසියාතික රටවල් වල තියෙන්නේ කියන්නේ ලයන් ස්ට්‍රෝම් ටයිප් එකේ විදිහට තමයි ගොඩක් බියර්ස් හදන්නේ. ඉතින් යුරෝපීය රටවල් වල සාමාන්‍ය ගොඩක් ගන්නේ ස්කොච් මෝල්ට් වලින් හදපු බියර්ස් තමයි ගන්න. ඒතර මේ ඒ රටවල් වල තියෙන බියර්ස් වල alcohol percentage එකකින් 6ක් 10ක් අතර රේන්ජ් එක තමයි තියෙන්නේ. ඉතින් මේක තමයි ඔයාලට ලංකාවේ පාවිච්චි කරන්න පුළුවන් පළවෙනි ස්කොච් මෝල්ට්ස් බියර් එක. ඉතින් මේක විශේෂත්වය ස්කොට්ලන්ඩ් වලින් හදන මෝල්ට්ස් එකකින් තමයි මේක හදන්නේ. එතකොට මේකේ අපි කිව්වොත් එහෙනම් බොටල් ෂේප් එක ගත්තාම ලයන් බ්‍රේවර්ලාගේ තියෙන අනිත් බියර්ස් වල තියෙන බොටල් ෂේප් එකමයි තියෙන්නේ. මේකෙදී ලේබල් එකේ කලර් එක සහ කලර් එක වෙනස් කරලා සහ ඒකේ නම වෙනස් කරලා තියෙනවා. ඉතින් ඊට අමතරව මේ කට්ටියගේ ලෝගෝ එක සහ අනිත් ඒ වගේ කියන්නේ සාමාන්‍ය ලයන් බ්‍රේවර්ලාගේ තියෙන අනිත් ෆීචර්ස් ඔක්කොම ඒ කියන්නේ ලේබල් එක ප්ලේස් කරන තැන් හැම එකම එකම විදිහට තමයි තියෙන. ඉතින් මේක පිටිපස්සේ තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකත්. ඒකත් මම පොඩ්ඩක් ඔයාලට කියන්නම්. True Bond is blended with peat smoked Scotch whiskey malts for a bold, smoky, smooth taste that reimagine what beers dares to be සහ blah blah කියලා තව විස්තර ටිකක් තියෙනවා. ඉතින් ඒක මම වැඩි කියවන්නේ නැහැ. ඉතින් මේකදී කට්ටිය කියලා තියෙන්නේ මේක මේ හදලා තියෙන්නේ smoked Scotch whiskey malts වලින් කියලා විස්තර ටිකක් ඉතින් කියලා තියෙනවා ඒ කට්ටිය. તો මේකෙදි කියලා තියෙන අවුරුදු 21කට වැඩි කට්ටිය ඒකදී ඔයාලා දන්නවා. ඉතින් සාමාන්‍යයෙන් ලංකාවේ දුම්මැටි සහ මත්පැන් පාවිච්චි කරන අවුරුදු 21කට වඩා වැඩි වෙන්න ඕන කියලා ඒක කියනවා. මේකෙදි තව දෙයක් තියෙනවා ඔයාලට පේනවා ඇති. මේක යූස් කරන්න ඕනේ චිල් එකේ. කියන්නේ කූල් එකක් විදියට තමයි කූල් කරලා තමයි මේක බොන්න ඕනේ කියලා තියෙන්නේ. ඉතින් කූල් නොකර බිව්වම මේකට අවශ්‍ය එන ඔයාලට හරි ටේස්ට් එක එන්ජොයි කරන්න බෑ කියලා තමයි ඉතින් මේකේ ඒ කට්ටිය ලේබල් එකේ පිටිපස්සේ ගහලා තියෙන්නේ. ඉතින් මේකේ විස්තර ගත්තොත් ඉතින් ඔය තමයි අපි බලමු මේකේ ටේස්ට් එක සහ ඇරෝමා එක කොහොමද කියලා. මම මේක බොටල් මේ ග්ලාස් එකකට දාගත්තා. ඉතින් මේකෙදී ඔයාලට පේනවා කලර් එක ගත්තාම මේකේ තියෙන්නේ මේ සාමාන්‍ය ලයිට් කලර් එකක් තියෙන්නේ. ඒ වගේම අර ස්ට්‍රෝං බියර් එක වගේම කලර් එකක්. හැබැයි මේක ලොකු ඔයාලට පේන ලොකු අර අපි දැන් ගත්තොත් එහෙම සාමාන්‍ය මේකෙදී තව කියනවා මේ ස්කොච් මෝල්ට් එක වගේ තියෙන කියන්නේ ස්කොච් මෝල්ට් එක පාවිච්චි කරන පළවෙනි බියර් එක තමයි Lion True Bond කියන්නේ. ඊට අමතරව ඔයාලා දන්නවා ඔය Lion Stout එක යම්කිසි වශයකින් ඒවත් ඒ ස්කොච් මෝල්ට් ටයිප් එකේ බියර් එකක් කියලා තමයි ලංකාවේ ඒක අඳුන්වන්නේ. හැබැයි ඒක 100% ස්කොච් මෝල්ට් එක නෙමෙයි. ඒක හදන්නේ වෙනම විදිහකට. ඒකේ තියෙන ටේස්ට් එක වෙනස්, කලර් එක වෙනස්. මේක හැබැයි ඔයාලට ස්කොච් මෝල්ට් බියර් එකක් ගත්තොත් ඒකේ තියෙන ටේස්ට් එක සහ ඇරෝමා එක ඔයාලට මේකෙන් ගන්න පුළුවන්.
මේකේ ඇත්තටම එන ඇරෝමයක් ගැන කිව්වොත් කැරමල් සහ ඔයාලට මේකේ ටොෆී සහ ස්මූති ෆ්ලේවර් එකක් සුවඳක් තමයි මේකේ එන්නේ. ඉතින් අපි වැඩි කතා නැතුව බලමු මේකේ ෆ්ලේවර් එක සහ මේකේ ඇරෝමා එකට ෆ්ලේවර් එක ගැලපෙනවද කියලා. ඔව් මේක ඇත්තටම කිව්වොත් මේක සාමාන්‍යයෙන් ලයින් බියර් එක ගත්තොත් ඒකේ තියෙන ටේස්ට් එකට වඩා ටිකක් අඩුයි. ඇල්කොහොල් ටේස්ට් එක පොඩ්ඩක් අඩුයි. ඒ වුණාට මේක කට්ටිය කියලා තියෙනවා 8.8 මේක තියෙනවා. හැබැයි මේක මමත් සජෙස්ට් කරනවා මේක හොඳට කූල් එකේ මේ යූස් කරන්න ඕනේ. බියර් එකක් අනිත් බියර්ස් වගේම. ඉතින් මේක ටේස්ට් එක ගත්තොත් ලොකු අවුලක් නෑ. ඉතින් අනිත් ගන්න ලංකාව හොඳ බියර්ස් වගේ තියෙන්නේ ලයින් ලගේ ලයින් බ්‍රේවර් ලගේ තමයි. ඉතින් ඔයාලා ගොඩක් ඉතින් මම දන්න ගොඩක් කට්ටිය ලයින් ස්ට්‍රෝං එක තමයි බොන්නේ. ඒ වගේ මම ඔයාලට සජෙස්ට් කරනවා මේකත් try කරලා බලන්න. මේකෙත් ඔයාලගේ experience එක කමෙන්ට් කරන්න යන්න. ඒ වගේම මොකක් හරි වැරදි ඩීටේල් එකක් මම අතපසු වීමකින් හරි කියලා තියෙනවා. ඒකත් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තු වෙන අතර සමගන්න එහෙනම් හැමෝටම ජයෙන් ජය.